හරි අපි කතා කරමු Python list ගැන. අපි දන්නවා Python develop කරපු developersලා. අපිට ඒවල තියෙනවා classes set එකක්. ඒගොල්ලෝ ලියපු. එතකොට අපිට මේ classes පාවිච්චි කරද්දී අපිට ආයි කල්තෙන් මේ classes ලියන්න ඕන වෙන්නේ අපිට direct මේ classes අපේ program එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි දන්නවා ක්ලාස් එකක් ගැන කතා කරොත් ඒ ක්ලාස් එකේ තියෙන properties එහෙම නැත්නම් variables ටිකක් තියෙනවා ඊට පස්සේ තියෙනවා functions ටිකක් මේ functions වලින් කරන්නේ අපේ උඩ තියෙන variables එහෙම නැත්නම් properties ටික access කරන්න වෙනස් කරන්න එළියට expose කරන්න ඒ වගේ වැඩ තමයි මේ functions වලින් අපි ලියන්නේ අපි මේ ක්ලාස් එකක් සාමාන්‍යයෙන් ලියන්නේ මොන හරි specific job එකක් ස්පෙસિෆික් වැඩක් කරගන්න තමයි මෙන්න මේ වගේ ක්ලාස් එකක් ලියන්නේ. ওই ක්ලාස් ලියද්දී එක එක concept තියෙනවා. අපි ඒවා ගැන අපිට අදාළ වෙන්නේ නැහැ මේ level එකේදී. හරි. ඊළඟට අපි දන්නවා මොන හරි ක්ලාස් එකක් ක්ලාස් එකකින් වැඩක් ගන්නවා නම් අපේ program එක ඇතුලේ අපි ලියපු එකක් හරි කවුරු හරි ලියපු එකක් අපි ලියපු එක පාවිච්චි කරනවා නම් අපේ program එක ඇතුලේ අපි memory එකේ ඒ class එකේ දිහා බලාගෙන object එකක් හදා ගන්න ඕන. හරි. එතකොට object එක නිකන් memory එක ඇතුලේ පාවිච්චි තියෙන්න බෑ. අපි දන්නවා මොන හරි එක්ක variable එකක් ඒක point කරන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් තව මොකක් හරි මොනවා හරි object එකක් හරි මොකක් හරි කොහෙන් හරි එල්ල තියෙන්න ඕනේ මේ අපි හදන object එක. හරි. ඕක තමයි class එකයි object එකයි තියෙන සම්බන්ධය. හරි අපි දැන් බලමු list කියන object එකේ මොකද්ද තියෙන විශේෂත්වය කියලා. list කියන object එකත් අර වගේම list class එකේ බලාගෙන හැදිච්ච object එකත් අපි memory එක ඇතුලේ තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇතුලේ ආපහු තවත් pointers ටිකක් අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙතන බිංදුව කියලා index එකක් තියෙනවා. index එකෙන් ආපහු point කරන් ඉන්නවා ගිහිල්ලා string object එකක් apple කියලා. දැන් මෙතන පළවෙනි index එක ගන්න. ওই index එක point කරන් ඉන්නවා integer number එකක් 42 කියලා. මේ string එකක් integer එකක් floating එකක් ආයෙත් list එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ string එකක් කියන්නේ object එකක්, integer එකක් කියන්නේ object එකක්, floating කියන්නේ floating numbers කියන්නේ object එකක්. හරි. මේකෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ list එකකට එකම වර්ගයේ data විතරක් නෙවෙයි දාන්න පුළුවන්. ඕන වර්ගයක data මේ list එක ඇතුළට දාන්න පුළුවන්. ඊළඟට ඔය ඊතල ඇඳලා තියෙනවා. ඔය ඊතල වලින් කියන්නේ දැන් මෙතන my list එකේ ඉඳන් අපේ object එකට ඊතලයක් ඇඳලා තියෙනවා කියන්නේ my list එකෙන් list එක point කරන් ඉන්නේ අපේ list කියන object එක. ඊට අමතරව another list කියලා තව එකක් තියෙනවා. another list කියන variable එකක් ඒකත් point කරන් ඉන්නේ අපේ object එක. ඒක එතකොට එක object එකකට නම් ගොඩක් තියෙන්න පුළුවන්. point කරන් ඉන්නේ නම් කියන්නේ එක object එකට නම් තියනවා නෙවෙයි මොන හරි එක variable name එකක් තියෙනවා ඒක point කරන් ඉන්නවා. ඔය pointing කියන concept එක Python වලදී ඉච්චර ලොකුවට අපිට වැදගත් නොවුනට ඔයගොල්ලෝ C family කියන language එකක් මොන හරි කරනවා නම් especially C C++ C# වගේ language එක මේ pointing කියන concept එක මාර විදිහට වැදගත් වෙනවා. මොකද memory එකේ මේ pointers දැන් අපි හිතමු දැන් ඔය my list කියන variable එක point කරන් ඉන්න එක විතරයි තියෙන list object එකට පල්ලේ another list කියන එක අමතක කරලා දාන්න ඕන. ඔය list එක ගැලවුණාට පස්සේ ඔය reference දැන් ඔය තියෙන pointer එක reference කියලා ඉතලයක් තියෙනවා. ඔය reference එක ගැලවුණොත් එම ඔය list කියන object එක memory එකේ පාවි තියෙන්නේ. එතකොට ඔය memory එක හැබැයි පාවි තියෙනවා අපිට පාවිච්චි කරන්නත් බෑ memory එක. හරි. ඒ වගේ වෙලාවල් වලදී අපිට ආපහු program කරන්න ඕනේ program එකක් හදන්න ඕනේ ඔය වගේ පාවි තියෙන object ගිහිල්ලා delete කරන්න. ඒවට අපි කියන garbage collectors කියලා. ඒවා මේ level එකේදී නැහැ. හරි. ආයෙත් පාඩුවෙන් එළියට ගියා. list ගැන දැනගත්තම හොඳටම ඇති list එකට එක එක වර්ගයේ data වර්ග. data type එකක් කියන්නේ අනිවාර්යෙන් object එකක්. අපි string එකක් කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා තියෙන string class එක ඇතුලේ. string class එක අපි ලියන්නේ නැහැ developers ලියලා තියෙනවා. ඔයා හිතන්න ඔයා car කියලා class එකක් ලියනවා කියලා. class එක අපේ list object එකට
අපි කියමු ලිස්ට් ඔබ්ජෙක්ට් එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එකට දාගන්න ඕනේ කියලා. ඒතර ඔබ්ජෙක්ට් එක මෙමරි එකේ හදලා ඔය නම්බර් 1 කියන ඉන්ඩෙක්ස් එකෙන් පොයින්ට් කරනවා ඒ කාර් එකට 42 වෙනුවට. හරි. ඔච්චරයි ලිස්ට් කියලා දැනගන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි මේ ලිස්ට් කියන එක මියුටබල්. මියුටබල් කියන්නේ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උතර බිඳුව කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන Apple කියන ස්ට්‍රින්ග් එක. හරි. අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක අපිට පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය නම් ඔය බිඳුව කියන ඉන්ඩෙක්ස් එකෙන් ගිහිල්ලා Apple වලට ගිහිල්ලා Apple කියන ඔබ්ජෙක්ට් එකට ගිහිල්ලා තියෙන ඊතලයේ අයින් කරලා බිඳුව කියන එක ගිහිල්ලා ඔය ඉන්ටිජර් 42කට පොයින්ට් කරන්න. එතකොට Apple කියන ඔබ්ජෙක්ට් එකේ පොයින්ටර් එක ගැලවෙනවා. Apple කියන එක තනි වෙනවා. අදාළ පුද්ගලෙක් නැති වෙනවා. එයා garbage collect එකට එලිජිබල් වෙනවා කියලා අපි කියනවා. ඊට පස්සේ ඔන්න ඔය බිඳුව ගිහිල්ලා පොයින්ට් වෙනවා ඉන්ටිජර් ඔබ්ජෙක්ට් එකට. දැන් ඊට පස්සේ බිඳුව කියන ඉන්ඩෙක්ස් එක ඔයා කෝල් කරොත් කොහේ හරි ඔයාට හම්බෙන්නේ 42. හරි. වැදගත් දේ තමයි ඒකේ ලිස්ට් එක මියුටබල්. අපිට ඕන විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. හරි. ඒකත් එක්ක අපි යන් ඊළඟ මොකක්ද තියෙන්නේ කියලා most common methods. අපි කිව්වා list class එක list කියන්නේ class එක. ඔය class එක ඇතුලේ තියෙනවා අපිට පාවිච්චි කරන්න list එකක් list කියන object එක අපි memory එක හදාගත්තට පස්සේ ඔක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක්. පාවිච්චි කරන්න පුළුවන් functions ගොඩක් තියෙනවා. ඒ කියන්නේ list කියන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ functions ඉඳලා. මොකද අපි list කියන class එක ලියන්නේ නැහැනේ. එතකොට list කියන class එකේ වැඩ ගන්න තියෙන්නේ අපිට එළියට ඔන්න ඔච්චරයි. ඔන්න ඕවා තමයි තියෙන්නේ. මේ තියෙන common දේවල් ටික අපි බලමු commonly මොනවද item මේ තියෙන functions මොනවද කියලා. අපිට තියෙනවා මොන හරි ඔය අපේ list එකට මොන හරි ආපහු අලුතෙන් add කරන්න item. ඊළඟට list එක search කරන්න count කරන්න තියෙනවා. copy කරන්න තියෙනවා. ඊළඟට orders වෙනස් කරන්න පුළුවන්. මොන හරි item remove කරන්න පුළුවන්. ඔන්න ඔය ටික ඔන්න ඔය categories වලට අදාළව method ටිකක් අපි බලමු. අපේ list එකට මොන හරි item add කරනවා නම් අපි මෙතන කතා කරමු method තුනක් ගැන. පළවෙනි එක තමයි append කියන්නේ. append කියන එකට තියෙන්නේ append කියන එකෙන් වෙන්නේ මොන හරි item එකක් අපේ list එකට list එක තියෙනවනේ මෙතන දැන් මැද තියෙන list එක බලන්න 10 20 30. හරි. 10 20 30 නම් අපි 40 කියන value එක append කරනවා නම් 10 20 30 40. මොකක්ද උනේ? අලුත් list my list එකට 40 add වුණා. ඒක add වුණේ කොතනටද? දැනට තියෙන අන්තිම ඉන්ඩෙක්ස් එකට එකක් එකතු කරලා ඒ ඉන්ඩෙක්ස් එකට තමයි 40 කියන එක ඇඩ් වුනේ. එකක් ඇඩ් වුණා කියන එක සරලව කියන්න පුළුවන්. හැබැයි පිටිපස්සේ වෙන්නේ දැනට my list කියලා තියෙනවා. ඒකේ ඉන්ඩෙක්ස් තියෙන්නේ එතකොට 3යි. ලොකේෂන් 3යි තියෙන්නේ. ඒ තුනට නම්බර්ස් 3ක් වැටලා තියෙනවා. දැන් දන්නවා මේක දැන් 10 20 30 කියන්නේ integers numbers තුනක්. ඒ කියන්නේ integer object තුනක් හැදිලා තියෙනවා. ඒ object තුන point වෙලා තියෙනවා. එච්චර ඕනේ නෑ. දැන් එතනට append දැන් list class එකේ තියෙන append කියන method එක call කරොත් අනිවාර්යයෙන් list එකේ අන්තිම index එකට එකක් එකතු වෙනවා. දැන් මෙතන තියෙන්නේ අන්තිම index එක 2 නේ එන්නේ 0.1 2 නේ. ඒකට ගිහින් 3. ඒතකොට අලුත් index එකක් හැදෙනවා. එතෙන්ට මොකුත් පොයින්ට් කරලා නැහැ. ඒ පොයින්ට් වෙන්නේ අපි දෙන ඔබ්ජෙක්ට් එක. නැත්නම් දෙන අංකය. දැන් මෙතන නම් දෙන අංකය 40. ඒතර අලුත් ලිස්ට් එකේ 10 20 30 40. හරි. ඊළඟට තියෙනවා extend කියලා. ඒ කියන්නේ තියෙන ලිස්ට් එක තවත් වැඩි කරන්න පුළුවන් අපිට. එතකොට දැන් append එකේදී උනේ එක value එකක් විතරයි. දැන් අපිට තව මොනවත් ලිස්ට් එකක් තව මොකක් හරි තියෙනවා. ඒ දැන් 10 20 30 40 50 කියන 40 50 කියලා තව ලිස්ට් එකක් තියෙනවා. ඒතර ওই ලිස්ට් එකත් මේ ලිස්ට් එකට දාන්න ඕන නම් ඒක අපි ලිස්ට් එකට වෙනම තව අමතර තව ලිස්ට් එකක් විදිහට ඇතුළට දාන්න නැතුව මේ ලිස්ට් එකේම කොටසක් බවටපත් කරන්න ඕන නම් extend කියන method එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා insert කියලා එකක්. insert කියන function එකේදී අපිට තියෙනවා දෙන්න ඕනේ
කොතනටද මොකද්ද කියන එක ඉන්සර්ට් කරන්න ඕන. ඉන්සර්ට් කරනවා කියන්නේ ඇතුළට දානවා ලිස්ට් එකේ. හරි. ලිස්ට් එකේ අපි කොතනටද දාන්නේ කියන්නේ ඉන්ඩෙක්ස් එකක්. එතකොට ඉන්ඩෙක්ස් එක මම කිව්වොත් 0.1 2 කියලා 0.1 2 කියන්නේ 30 මෙතන. 30 කියන තැන වෙනුවට අපිට දාන්න පුළුවන් අපි දෙන අයිටම් එක මොකක් හරි. එතකොට 30ට මොකද වෙන්නේ? 30 එහෙමම එක පොයින්ට් එකක් පස්සට යනවා. 30 කියන දැන් අපි දැන් දාන වැලියු එක දැම්මට පස්සේ 30 කියන එක ආපස්සට යනවා. ඒ කියන්නේ 40 කියන වැලියු එක දැම්මොත් එම් 10 20 40 30 තමයි වෙන්නේ මෙතන ඉන්සර්ට් එකේ. ඊළඟට සර්ච් ගැන කතා කරොත් එම සර්ච් එකේ කෙලින්ම ඉන්ඩෙක්ස් එක මොකද්ද කියලා අයිටම් එක ඉන්ඩෙක්ස් අයිටම් කියන එක ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක දුන්නාට පස්සේ අපිට මොකද්ද අයිටම් එක කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක නම් මේක හින කොමන්ලි පාවිච්චි කරන දේවල් මේවා. ලිස්ට් එක ඉන්ඩෙක්ස් කියලා අපි ඉන්ඩෙක්ස් එක 1ද 2ද බිංදුව කියලා දුන්නොත් එම උතන කෙලින්ම රිටර්න් එන්නේ අපිට 10. මොකද්ද අයිටම් එක කියලා. ඊළඟට කවුන්ට් කියන එක. කවුන්ට් කියන එකෙදි දෙන්නේ අපි කියමු මෙහෙම එකම වර්ගය කියන්නේ 20වත් 4ක් තියෙනවා 10ව 2ක් තියෙනවා 30ව 30වත් තියෙනවා 5ක් විතර. ඒතකොට දැන් 20ව කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම මේක ඇතුලේ 20ව ගණන් කරන්න. නෑ ගණන් කරන එක තමයි කවුන්ට් කියන්නේ. ඒතකොට දැන් කවුන්ට් කියන ෆන්ක්ෂන් එකට මොනවද යන්න ඕනේ? අපි එහෙම ගණන් කරන්න ඕනේ අයිටම් එක මොකද්ද කියන එක. අයිටම් එක මොකද්ද? 20 නම් 20 ඒවා කීයක් තියෙනවද කියලා ගණන් කරලා ඒ උත්තරේ තමයි 10ද 5ද 3ද 2ද 1ද කියන එක තමයි ඒකේ එන්නේ. ඊළඟට තියෙනවා අපිට මේ ලිස්ට් එකේ කොපි ඕන වෙනවා. කොපියක් ගන්න ඕන වෙනවා. දැන් මේ තියෙන ලිස්ට් එකට හානියක් කරන්නේ නැතුව ඒකේ කොපියක් කරගෙන ඒක ඉතුරු වැඩ ටික කරගෙන යන්න ඕන වෙලාවල් එනවා අපිට. ඒ වෙලාවට කොපි කරලා ගන්න තියෙන්නේ mylist.copy කියලා දුන්නාට පස්සේ මෙමරි එක ඇතුළේ වෙන දේ තේරෙනවානේ. ඔබ්ජෙක්ට් එක තියෙනවා අලුතින් පොයින්ට් වෙනවා අලුතින් පොයින්ට් වීමක් වෙන්නේ කොපි වෙද්දී mylist.copy කිව්වට පස්සේ එයා අලුතින් ලිස්ට් එකක් හදා ගන්නවා. ඒ ලිස්ට් එක තමයි වේරියබල් එකට කොපි වෙන්නේ. හරි. ඊළඟට ඕඩරින් තියනවා සෝට් කරන්න පුළුවන් අපිට සෝට් කියන මෙතඩ් එක කෝල් කරාම රිවර්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 3 කියලා ලිස්ට් එකක් තිබ්බොත් 3 2 1 කියලා ලිස්ට් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට අයිටම් රිමූව් කරනවා තියෙනවා. රිමූව් කරද්දී රිමූව් කියලා 10ද 20ද 30ද කියන එකේ වැලියු මොකක්ද 10 නම් 10 රිමූව් කරන්න ගියොත් මේ ලිස්ට් එකේ 10 දුන්නොත් 10 රිමූව් වෙනවා. පොප් කියන මෙතඩ් එක වෙන්නේ ඒකත් එක ඉන්ඩෙක්ස් එකක් දෙනවා සාමාන්‍යයෙන් පොප් 2 කියලා දුන්නොත් 2 කියන ඉන්ඩෙක්ස් එක තියෙන වැලියු එක අයින් කරන්න කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ පස්සේ චෙක් කරලා බලන්න පොප් කියන එකට ඉන්ඩෙක්ස් එක නැතුව දුන්නොත් මොකද වෙන්නේ කියලා. මට ඒක මතක නැහැ හරියටම. පොප් කියන එකට ඉන්ඩෙක්ස් එකක් නැතුව දුන්නොත් අන්තිම වැලියු එක අයින් වෙනවා වගේ මට මතකයක් තියෙනවා. බලන්න අන්තිම වැලියු එකද පළවෙනි වැලියු එකද අයින් වෙන්නේ කියලා ඉන්ඩෙක්ස් එක නැතුව කරන්න කෝල් කරොත්. ඊළඟට ක්‍රියා එකේදී තේරෙනවා සේරම දැනට පොයින්ට් එකලා තියෙන පොයින්ටර්ස් ටික අයින් කරන එක තමයි ක්‍රියා එකේදී වෙන්නේ. හරි කොමන්ඩ් මෙතඩ් ටිකත් කතා කරා. ලිස්ට් එකක් කියන්නේ මොකද්ද? ලිස්ට් එක මෙමරි එකේ වැඩ කරන්නේ කොහොමද? මේ ලිස්ට් එක ලිස්ට් එක ඇතුලේ අපිට වැඩ ගන්න පුළුවන් ෆන්ක්ෂන්ස් මොනවද තියෙන කියලා අපි කතා කරා. ඔච්චරයි Python ලිස්ට් වල ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඕවා පාවිච්චි කරලා තමයි ලිස්ට් වලින් මොකක්ද ප්‍රශ්නයක් આવුත් විසඳ ගන්න තියෙන්නේ ඒ ලෙවල් වල. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.